කාලෙක ඉඳන් ගේන්න බලාගෙන හිටපු වීඩියෝ එකක් තමයි අද ගේන්නේ. මෙතන ඕගොල්ලන්ට පේන ෂැඩෝ බොක්ස් තියෙනවා 4ක් තියෙනවා. අඟල් දෙකෙන් දෙකක් තියෙනවා. අඟල් දෙක උස දෙකක් තියෙනවා ෆ්‍රේම්. මේ ෆ්‍රේම් හතරේ ඕගොල්ලන්ට භාවිත කරන්න පුළුවන් විදි 4ක් තියෙනවා. ඒ කියනවා සමහර කට්ටිය මගෙන් ඉල්ලලා තියෙනවා ෆ්‍රේම් එකේ බොක්ස් එක ග්ලාස් එකෙන් ගලවන්න පුළුවන් වෙන විදිහට එවන්නයි කියලා. සමහර අය ඉල්ලනවා පිටිපස්ස බෝඩ් එක ගලවන්න පුළුවන් විදිහට එවන්නයි කියලා. ඉතින් මේ ෆ්‍රේම් හතර ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් විදි 4ක් තියෙනවා. අපි ඉස්සෙල්ලා එකින් එක බලමු. ඉස්සෙල්ලා මේ බොක්ස් එක බලමු. මේ බොක්ස් එක ඕගොල්ලන් බැලුවාම පේනවා නිකන් ගිනි පෙට්ටියක් වගේ තමයි හැඩේ පේන්නේ. දැන් මේ ෆ්‍රේම් එක බැලුවාම මේක සයිඩ් එකෙන් බැලුවාම පේනවා ඕගොල්ලන්ට ඉස්සරහා මේ ෆ්‍රේම් එක ලොකුයි පිටිපස්ස බොක්ස් එක පොඩි කියලා. මේක ඇවිල්ලා අරකට වඩා වෙනසක් තියෙනවා පැත්තෙන් බැලුවාම. ඉස්සරහෙන් බැලුවාම ටිකක් වෙනසක් තියෙනවා ලොකු. මේ ෆ්‍රේම් එක ඇවිල්ලා 12.8. මේ ෆ්‍රේම් එක 10.8. සයිස් එක කොහොමත් වෙනස්. අර වෙලා තියෙන පිනුවත් පොඩි වෙනසක් තියෙනවා මේක. මේ බොක්ස් එකේ ඕගොල්ලන්ට පිටිපස්සෙන් ගලවන්න පුළුවන්. මේ බොක්ස් දෙකම වඩ පිටිපස්සෙන් තමයි ගලව ගන්න වෙන්නේ. ඊට අමතරව දැන් මේ බොක්ස් එකේ මෙහෙම ක්ලිප් තමයි අපි දාලා තියෙන්නේ. ඔන්න යන දාන්නත් පුළුවන්. ක්ලිප් දැම්මම ඕගොල්ලන්ට ගලව ගන්න ලේසි. ආයි මේ තියෙන්නේ අඟල් දෙක ගැඹුර. මේ අඟලත් එක්ක තිබ්බම අඟල් දෙක ගැඹුර ෆ්‍රේම් එක තමයි ඔය තියෙන්නේ. මේ තියෙන්නේ අඟල් දෙක ගැඹුර. මේ අපි සයිස් කියලා තියෙන මේ ග්ලාස් එකේ සයිස් එක. මේ ග්ලාස් එකේ සයිස් එක තමයි අපි 812 කියලා ගන්න. එතකොට මේකෙත් මේ ෆ්‍රේම් එකේ දෙකම එකයි. එක වුණාට මේ දෙකෙත් පොඩි වෙනසක් තියෙනවා. මේ ගැඹුර අඟල් දෙකමයි. අඟල් දෙක ගැඹුරු ෆ්‍රේම් දෙක ළඟින් තියාගත්ත ඕගොල්ලන්ට පැහැදිලි කරන්න ලේසි වෙන්නේ. මේ ෆ්‍රේම් එක ඕගොල්ලන්ට මේ ඔය ප්‍රිසර්වේෂන් වලට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ඔයාලට ගලවන්න පුළුවන් මේ පිටිපස්ස බෝඩ් එක විතරයි. පිටිපස්සේ බෝඩ් එකෙන් ගලවලා තමයි ඔයා කරන වැඩක් කරන්නේ. හැබැයි මේ තියෙන අඟල් දෙක ෆ්‍රේම් එක මේ ඉස්සරහා ග්ලාස් එකත් එක්ක මේ ෆ්‍රේම් එක ගලවන්න පුළුවන්. ඒ කියන්නේ මේ බොක්ස් එක ඔයාලට වෙනම ගන්න පුළුවන්. ඔයාලට මොකක් හරි මේ ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකට එහෙම ගන්න පුළුවන්. මම ඒක ගලවලත් ඔයාලට වීඩියෝ එකක් පෙන්නන්න. ඔයාලට මේ සයිඩ් එකේ තියෙන එන ටික ගලවලා මේ ෆ්‍රේම් එක මේ වෙන් කරගන්න පුළුවන්. විදියට මේ දැන් මේ තියෙන බොක්ස් එක. මේ බොක්ස් එකේ ඔයාලට ෆ්ලවර්ස් දාලා ප්‍රිසර්වේෂන් කරන්න පුළුවන්. දැන් මේ තියෙන බොක්ස් එකේ එහෙම සෙල්ලම් දාන්න බෑ. මේක ඇවිල්ලා සමහර විට අර පොඩි බබාලා ඇඳුම් දාලා ඔයගොල්ලෝ ආට් කරන්න අන්න ඒ වගේ වැඩකට ගන්න පුළුවන්. දැන් මේක ගත්තොත් ඔයාලට රෙසින් මේකට පුරවන්න පුළුවන් ඇතුළට. දැන් මේකේ මේ ග්ලාස් එක වෙනම තියෙනවා. ඔයාලට මේ ග්ලාස් එකත් මේ මෙතනින් ගලව ගන්න පුළුවන් මේක පන්න ගන්න. හදිසියෙ ග්ලාස් එක ක්‍රැක් වුණත් ග්ලාස් එක මාරු කරගන්න පුළුවන්. මේ විදිහට ග්ලාස් එකයි ෆ්‍රේම් එකයි බොක්ස් එකයි තුනම වෙන වෙනම ගලව ගන්න පුළුවන් වලට. දැන් මේ අනිත් එක ෆ්‍රේම් එකකවත් ඒ chance එක නෑ ඔයගොල්ලන්. ෆ්‍රේම් ගලවන්න බෑ මේකේ. මේක තනි කරගෙන. මේකෙත් තනි කර එන්නේ තනි බොක්ස් එකක් විදියට එන්නේ. තනි ෆ්‍රේම් එකක් විදියට එන්නේ. මේ අඟලෙත් මේ ඩිසයින් එක තියෙනවා නම් ඔයාලට ෆ්‍රේම් එක ගලව ගන්න පුළුවන් විදියට අපිට හදලා දෙන්න පුළුවන්. මේ විදියට. ඊට පස්සේ මේ බොක්ස් ටයිප් එකට තියෙන එක නම් ඒක ඔයගොල්ලන්ට ගලවන්න බෑ. يعني ග්ලාස් එකක් දාලා හදන ෆ්‍රේම් එකක ඔයා රෙසින් පුරවනවා නම් රෙසින් පුරවලා ආයෙ ඔයගොල්ලන්ට ග්ලාස් එක දාන්න පුළුවන් වෙන විදියට හදන්න බෑ මේක. අනිත් විදියෙන්
ඕගොල්ලන්ට ග්ලාස් එක ගලවන්න පුළුවන් වෙන විදිහට අපිට හදලා දෙන්න පුළුවන් එහෙම. මේක හරිය ලේසි ඕගොල්ලන්ට බයි කරගන්න පුළුවන් ආයි. නැත්තම් මුලදී කීප දෙනෙක් මගෙන් මේ ෆ්‍රේම් එක ගත්ත මේ වෙනම ඉතින් ඒගොල්ලන්ට අල්ලව ගන්න විදියක් තමයි මේ කියලා දුන්නේ. දැන් මේ හරිය ලේසි මෙතන තියෙන පැත්තෙන් එන හතරක් දාලා පද කරගන්න තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට හරිය ලේසි පාවිච්චි කරගන්න. අනිත් එක තමයි මේ බොක්ස් එක මේ අනිත් බොක්ස් වල වගේ මේ ක්ලිප් ගහලා මුකුත් නැහැ. මේ කෙලින්ම නේල් ගන්න එකෙන් තමයි අල්ලලා දෙන්නේ. ඒකෝට ගොඩක් දුරට මේ රෙසින් ලීක් වෙන්නේම නැහැ. අපි රෙසින් ලීක් වෙන්නේ නැහැ කියන එක මේ ඕලන් සහතික වෙන්නේ නැහැ. මොකද සමහර අපි මේකේ ෆ්‍රේම් හදන්න ගත්ත මුල් කාලේ අපිට ඕගොල්ලන්ට මේ සීල් කරලා දුන්න මේ බොක්ස් එකට ග්ලූ එකක් දාලා ඒකෙදි වුණ ප්‍රශ්නයක් තමයි සමහර රෙසින් කෙමිකල් වලට අර රත් වෙන ගතියක් ඉන්න මේ ග්ලූ එක සමහර වෙලාවට ඒ රෙසින් එකත් එක්ක මේ දිය වෙන්න ගන්නවා. ඒ දිය වුණාට පස්සේ සමහර අයගේ ආර්ට් එකේ තියෙන ලස්සන නැති වෙනවා. කියන්නේ කලර්ස් එහෙම වෙනස් වෙනවා ඉතින්. ඒක එයාට ප්‍රශ්නයක් ගත්තට පස්සේ මේ විකුණන මටත් ප්‍රශ්නයක්. ඒකෙන්ද අපි පුළුවන් තරම් කියන්නේ ඕගොල්ලෝ මේ වගේ බොක්ස් එකක් ගත්තාම මේක අපි පුළුවන් තරම් ළඟ නේල් ගහලා තියන්නේ පේන්නේ දන්නේ ඕගොල්ලන්ට. ඉතින් ඕගොල්ලන්ට කියන්නේ මේ වගේ බොක්ස් එකක් ගත්තාම ඉස්සෙල්ලම රෙසින් වලින් චූටි ලේයර් එකක් මේ දාර වලට දාගන්න. ඇතුල් පැත්තේ මේ දාර වලට චූටි රෙසින් ලේයර් එකක් දාන්න. මේ ඉස්සෙල්ලා චුට්ටක් කුකු වෙන්න තියලා අර ඕගොල්ලෝ රෙසින් වලින් මොහොදු නිර්මාණ කරනකොට චුට්ටක් කුකු වෙන්න තියෙනවනේ. අන්න ඒ වගේ පොඩි මේ ලේයර් එකක් ඒ වගේ උකු වෙන්න තියලා මේ දාර වලට දාන්න. ඒතකොට ලීක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ගොඩක් වෙලාවට මේ වගේ මේ අපි ළඟ නේල් ගහලා තිබ්බහම ලීක් වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි වීඩියෝ එක. මේ අඟලේ ගැඹුර එකෙත් ඕගොල්ලන්ට මේ ගන්න පුළුවන් ග්ලාස් එක ගලවන්න පුළුවන් වෙන විදියට ඉස්සරහට. අනිත් එක තමයි සයිස් එක වුණත් මේ ෆ්‍රේම් එක පොඩ්ඩක් ගණන් වැඩි. මේකට වඩා වෙලා තියෙන මේ ෆ්‍රේම් දෙකක් විදියට තමයි යන්නේ. තනි ෆ්‍රේම් එකක් වගේ අතට හම්බ වුණාට ෆ්‍රේම් දෙකක් විදියට තමයි මේක හැදෙන්නේ. ඒකෙන්ද පොඩි වෙලාවක් යනවා. ගාන පොඩ්ඩක් අරකට වඩා සාපේක්ෂව පොඩ්ඩක් වැඩි. මේ අරකට කිව්වේ මේ බොක්ස් එකට වඩා සාපේක්ෂව මේකේ ගාන වැඩි. ඉතින් අපි ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඕගොල්ලන්ගේ මොනවා හරි අයිඩියාස් මොනවා හරි තියෙනවා නම් මේව හදලා දෙන්න අර එහෙම හදලා දෙන්න කියලා. ඉතින් අපි මට මැසේජ් එකක් කර කෝල් එකක් කර දාන්න. ඕගොල්ලන්ට පහසු වෙන විදිහට ෆ්‍රේම් එකක් දෙන්න පුළුවන් වෙන එක තමයි මගේ ලොකුම මේ උත්සාහය. ඉතින් අපි ආයෙ අලුතෙන් වීඩියෝ එකකින් හම්බෙමු.